සුබ දවසක් ඔයාලා හැමෝටම. ශ්‍රී ලංකාවේ නර්ස් කෙනෙක් විදිහට අපි ඉගෙනගත්ත දේ කොච්චර ලොකු වටිනාකමක් තියනවද කියලා ඔයාලා දන්නවද? ඉතින් ලංකාවේ නර්ස් කෙනෙක් විදිහට මම ඉගෙනගත්ත ඒ දේ අද ජර්මනියේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න සුදුසුකමක් කරගත්තේ කොහොමද කියන එක මම ඔයාලට මේ වීඩියෝ එකෙන් විස්තර කරනවා. දැන් මම ඔයාලට මේ ප්‍රසන්ටේෂන් එකෙන් පැහැදිලි කරන්නම් ශ්‍රී ලංකන් නර්ස් කෙනෙක් විදිහට මම කොහොමද ජර්මනියේ මගේ නර්සින් ජොබ් එක හොයාගත්තේ කියන එක. ඉතින් ඒකෙදී මොනවද මගේ ක්වොලිෆිකේෂන්ස්, එතකොට මොන ඩොකියුමන්ට්ස්ද මට ඕන උනේ, ඒ වගේම ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක මොකක්ද, ඒවා අපි දැන් ඉදිරියට බලමු. මුලින්ම අපි CV එක ගැන කතා කරමු. මගේ CV එකට මගේ personal details, educational qualification, work experience, මගේ language level එක තමයි මම ඇතුළත් කරේ. ඉතින් මගේ CV එක quality විදිහට හදාගන්න මාව ජර්මනියට recruitment කරපු මගේ ජර්මන් ඒජන්ට්ගෙන් හොඳ guidance එකක් මට හම්බ වුණා. මගේ documents ගැන බැලුවොත් සාමාන්‍යයෙන් ජර්මනියට එන්න නර්සිං ඩිප්ලෝමා එක හෝ නර්සිං බැචලර් එක තමයි ඕන වෙන්නේ. ඉතින් මට මේ දෙකම තිබ්බා. මගේ ප්‍රොසෙස් එකේදී මම මේ සර්ටිෆිකට් දෙකම පාවිච්චි කරා. ඊළඟට අනිවාර්යයෙන්ම ඕන වෙන ඩොකියුමන්ට් එකක් තමයි ශ්‍රී ලංකන් නර්සිං කවුන්සිල් එකේ රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකට් එක. ඒක නැතුව කීරවත් මේ ප්‍රොසෙස් එක ඉස්සරහට යන්නේ නැහැ. ඒ වගේම නර්සිං ට්‍රාන්ස්ක්‍රිප්ට් එක, ඩිප්ලෝමා එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක හෝ ඔයාලගේ බැචලර් එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඕන වෙනවා. මගේ ප්‍රොසෙස් එකේදී මම ඩිප්ලෝමා එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි මගේ බැචලර් එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි දෙකම පාවිච්චි කරා. දැන් ජර්මනියේ තියෙන නීතියට අනුව working experience එක අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ. ඒත් මගේ ප්‍රොසෙස් එකේදී මගේ experience අවුරුදු 11ක experience මට ශ්‍රී ලංකාවේ තිබ්බා. ඒ experience එක මට ලොකු උදව්වක් වුණා. මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි German language. ඔයාලට German language එක නැතුව කීයටවත් ජර්මනියට එන්න බෑ. අවම වශයෙන් ඔයාලට B1 language level එක තියෙන්න ඕනේ. මේ B1 language level එකෙන් ඔයාලට ජර්මනියට එන්න පුළුවන්. හැබැයි registered nurse වෙද්දී අනිවාර්යයෙන්ම ඔයාලා B2 language level එක ලබා දෙන්නම වෙනවා. එහෙම නැතුව කීයටවත් ඔයාලට ජර්මනියේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න බෑ. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ගත්තොත් මමත් ආවේ B1 level එකෙන් ජර්මනියට. ඒ වගේම ජර්මනියේදී මම B2 level එක කම්ප්ලීට් කරා. මම මුලින් පැහැදිලි කරපු ඩොකියුමන්ට්ස් ටික ඔයාලා ගාව තියෙනවා නම් ඊළඟ ස්ටෙප් එක වෙන්නේ ඒ ඔයාලගේ ක්වොලිෆිකේෂන් ටික ජර්මනිය තුල රෙකග්නයිස් කරන එක. ජර්මනිය කියන්නේ ලොකු රටක්. ඒ හින්දා එක එක ස්ටේට් වලට ඒ රෙකග්නිෂන් ප්‍රොසෙස් එක වෙනස් වෙනවා. ඒ අදාළ ප්‍රාන්තයට අයිති ස්ටේට් ඔතෝරිටි එකක් තියෙනවා. මේ ඔතෝරිටි එකෙන් තමයි ෆොරින් නර්සස් ලාගේ ක්වොලිෆිකේෂන් ජර්මනියට වැලිඩ් වෙනවද කියලා රෙකග්නයිස් කරන්නේ. මම පෞද්ගලිකව ඇප්ලයි කරේ ජර්මනියේ නෝර්ත් රයින් වෙස්ට්ෆාලියන් ප්‍රාන්තයට. එතකොට ඒ ප්‍රාන්තයට අදාළ නීති රීති වලට අනුකූලව ඒ ඔතෝරිටිස් වලට මගේ සර්ටිෆිකට් ඔක්කොම සබ්මිට් කරලා මගේ ජර්මන් ඒජන්ට් මට මේ රෙකග්නයිස් ලෙටර් එක අරගෙන දුන්නා. විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕනේ. මං කියවා වගේ ජර්මනිය කියන්නේ ගොඩක් ප්‍රාන්තවලින් හැදිච්ච රටක්. එතකොට එක එක ප්‍රාන්තවලට අනුව මං අර මුලින් කියපු ඩොකියුමන්ට්ස් සමහර වෙලාවට චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට තව O level certificate, A level certificate එහෙමත් ඔයාලට අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා. ෆොරින් නර්ස් කෙනෙක්ගේ ක්වොලිෆිකේෂන් ජර්මනිය තුල ඉවැලුවේට් කරද්දී එයාලට රිසල්ට්ස් 3ක් හම්බ වෙනවා. සමහරට එයාලට ෆුල් රෙකග්නිෂන් හම්බ වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි පාෂල් රෙකග්නිෂන්, ඊළඟට නෝ රෙකග්නිෂන්. දැන් අපි බලමු ෆුල් රෙකග්නිෂන් කියන්නේ මොකක්ද කියලා. මේකට ජර්මන් භාෂාවෙන් කියන්නේ ෆොල් අනර්කෙනුන් කියලා. මේකෙදී ජර්මනියට නර්ස් කෙනෙක් විදිහට වැඩ කරද්දී ජර්මන් නර්සිං වල රික්වයර්මන්ට් එකට ෆොරින් නර්ස් කෙනෙක්ගේ ක්වොලිෆිකේෂන් සමාන වෙනවා නම් එයාලට ෆුල් අනර්කෙනුන් කියන රිසල්ට් එක යටතේ මේ සර්ටිෆිකට් එක හම්බ වෙනවා. මේ සර්ටිෆිකට් එක ෆුල් අනර්කෙනුන් හම්බ වුණාම ඒකේ තියෙන වාසිය තමයි ෆොරින් නර්ස් කෙනෙක්ට
ජර්මනියට ඇවිල්ලා රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහටම වැඩ පටන් ගන්න පුළුවන්. එයාලට B2 ලැන්ග්වේජ් ලෙවල් එක ඒ වෙද්දිත් එයාලා අරගෙන තියෙනවා. එතකොට මේක ෆුල් රෙකග්නිෂන් සර්ටිෆිකට් එක හම්බෙන නර්ස් එයා B1 සර්ටිෆිකට් එක අරගෙන තියෙනවා නම් එයාලා ජර්මනියට ඇවිල්ලා අනිවාර්යයෙන්ම රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න B2 ලැන්ග්වේජ් ලෙවල් එක ජර්මනියේදී කම්ප්ලීට් කරන්න ඕනේ. පාෂල් රෙකග්නිෂන්. පාෂල් රෙකග්නිෂන් එකට ජර්මන් භාෂාවෙන් කියන්නේ ටයිල්වයිසර් අනර්කෙනුන් කියලා. මේකෙදි සිද්ධ වෙන්නේ ෆොරින් නර්සස් කෙනෙක්ගේ ක්වොලිෆිකේෂන් ජර්මනියට අවශ්‍ය රික්වයර්මන්ට් එකත් එක්ක බලද්දි පොඩි ඩිෆරන්ස් එකක් තියෙනවා. ඉතින් ඒ ඩිෆරන්ස් එකේ ගැප් එක ෆිල් කරන්න මේ ෆොරින් නර්සස්ලට ඇඩැප්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකකට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. ඒ ඇඩැප්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී මෙයාලට එක්සෑම් වර්ග දෙකක් තියෙනවා. මේ දෙකෙන් එකක් තමා තෝරගන්න ඕනේ. ඒක හොස්පිටල් ගෲප් එකෙන් සමහර විට තෝරලා දෙනවා. එහෙමත් නැත්නම් ෆොරින් නර්ස්ට තනියෙන් එක තෝරගන්න අවස්ථාව ලබා දෙනවා. ඒ එක්සෑම් වර්ග දෙක තමයි අන්පසුන් ලේගන් කියන එක ඊළඟට කෙන්ට්නිසර් ප්‍රෝෆුන් කියන එක. ඉතින් ඔයාලට ඒ ගැන වැඩි විස්තර ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මං වෙනත් වීඩියෝ එකකින් ඔයාලට පැහැදිලි කරන්නම් මොකද්ද මේ අන්පසුන් ලේගන් එක කියලා කියන්නේ. ඒ වගේම කෙන්ට්නිසර් ප්‍රෝෆුන් එක කියන්නේ මොකක්ද කියලා. තුන්වෙනි එක වෙන්නේ no recognition කියන එක. ඒකට ජර්මන් භාෂාවෙන් කියන්නේ ඕනේ අනර්කෙනුන් කියලා. මේකෙදි මෙයාලා ජර්මනියේ රික්වයර්මන්ට් එකට නර්ස් කෙනෙක් රික්වයර්මන්ට් එකට ෆොරින් නර්ස් කෙනෙක්ගේ ක්වොලිෆිකේෂන් වල ලොකු ගැප් එකක් හොයා ගන්නවා. එතකොට ඒ ගැප් එක ලොකුයි නම් එයාලට අනර්කෙනුන් ප්‍රොසෙස් එකට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙයාලා ජර්මනියේදී ආය අවුස්බිල්ඩුන් එකේ කියන්නේ ඩිප්ලෝමා එකක් නර්ස් කෙනෙක් විදිහට ඩිප්ලෝමා එක ෆුල් ටයිම් කරන්න ඕනි. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් නර්සිං ස්කූල් එකක ඩිප්ලෝමා එකක් හෝ එහෙමත් නැත්නම් පිළිගත් යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් තියෙන නර්ස් කෙනෙක්ට කොයි වෙලේවත් මෙහි ඕනේ අනර්කෙනුන් මේ වෙනකල් නම් හම්බ වෙලා නැහැ. හම්බ වෙලා තියෙන්නේ ෆුල් අනර්කෙනුන් එහෙමත් නැත්නම් පාෂල් අනර්කෙනුන් එක. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ගත්තොත් මම කරේ පාෂල් අනර්කෙනුන් එක. මුලින්ම ඔයාලට පැහැදිලි කරා වගේ මේ ප්‍රොසෙස් එකේ මූලිකම සාධකයක් තමයි ජර්මන් ලැන්ග්වේජ් එක. එතකොට රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න ජර්මනියේදී ඔයාලට අනිවාර්යයෙන්ම B2 ලැන්ග්වේජ් ලෙවල් එක තියෙන්න ඕනි. ඒක ගොතේ ඉන්ස්ටිටියුට් එකෙන්, ටෙල්ක් එකෙන්, එහෙම නැත්නම් OSD එකෙන් මේ ජර්මන් ලැන්ග්වේජ් ලෙවල් එක ජර්මනිය ඇතුළතදී ඔයාලට කම්ප්ලීට් කරගන්න පුළුවන්. හැබැයි ලංකාවේ දැනට තියෙන එකම ජර්මන් එම්බසියෙන් පිළිගන්න ඉන්ස්ටිටියුට් එක වෙන්නේ ගොතේ ඉන්ස්ටිටියුට් එක. ඒකින්ද ඔයාලට ජර්මන් නර්ස් කෙනෙක් විදිහට එන්න වීසා ඉන්ටර්විව් එකකට යද්දී ඔයාලට අනිවාර්යයෙන්ම ගොතේ ඉන්ස්ටිටියුට් එකෙන් ඉෂුව කරපු B1 සර්ටිෆිකට් එක හෝ B2 සර්ටිෆිකට් එකත් එක්ක තමයි ඔයාලා වීසා ඉන්ටර්විව් එකට යන්න ඕනේ. ඉතින් ඔයාලට ජර්මනියේ නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න කැමැත්තක් තියෙනවා නම් දැන් ඉඳලම ඔයාලා ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පටන් ගන්න. ඒ වගේම හොඳ ටීචර් කෙනෙක් සිලෙක්ට් කරගන්න, ඇප්ස් යූස් කරන්න, ඒ වගේම YouTubes බලන්න. ගොඩක් දුරට මම ඉදිරියට ජර්මන් ලැන්ග්වේජ් එකේ වැදගත්කම ගැන YouTube වීඩියෝ එකක් අරගෙන එනවා. ඒ වගේම මගේ රෝම් නර්ස් Facebook page එකේ මම ජර්මන් ලැන්ග්වේජ් එක ගැන ඒක කරන්නේ කොහොමද, ටිප්ස් මොනවද, ඒ වගේ දේවල් ගැන ආටිකල්ස් ලියලා තියෙනවා. ඔයාලට තවදුරටත් රිෆර් කරන්න පුළුවන්. මුලින් මම ඩිස්ක්‍රයිබ් කරපු මගේ ඩොකියුමන්ටේෂන් ඔක්කොම ෆුල්ෆිල් කරගත්තට පස්සේ ඒ වගේම මගේ B1 ලැන්ග්වේජ් ලෙවල් එක ලබාගත්තට පස්සේ ජර්මනියේ සර්ටිෆයිඩ් රික්‍රූට්මන්ට් ඒජන්සි එකක් හරහා ජර්මනියේ හොස්පිටල් එකක ජොබ් ඔෆර් එක ලබා ගන්න මට හැකියාව හම්බ වුණා. ජර්මන් නර්ස් කෙනෙක් විදිහට වීසා ඇප්ලයි කරන්න අවශ්‍ය ඩොකියුමන්ට් මගේ ජර්මන් ඒජන්සි එක හරහා මට හම්බුනාට පස්සේ මම ලංකාවේ ජර්මන් එම්බසි එකේ ඉන්ටර්විව් ෆේස් කරා. ඉතින් වීසා එකෙන් පස්සේ මම 2021 වර්ෂයේදී තමයි ජර්මනියේ නර්ස් කෙනෙක් විදිහට රැකියාව ආරම්භ කළේ. මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා ලංකාවේ නර්ස් කෙනෙක් විදිහට හිටපු මම
ජර්මනියේ නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න කොහොමද මගේ සුදුසුකම් සපුරා ගත්තේ කියන එක. ඉතින් මේ වීඩියෝ එකෙන් ජර්මනියට එන්න ඕන කරන සුදුසුකම් මොනවද කියන එක ඔයාලා අදහසක් ගන්න ඇති. තවත් ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වැදගත් කියලා හිතෙනවා නම් ඒ කෙනාට ෂෙයා කරන්න. ඒ වගේම මගේ රෝම් නර්ස් Facebook page එකේ ගොඩක් විස්තර මම ලියලා තියෙනවා. page එක follow කරන්න. අවමත් ඔයාලා මගේ රෝම් නර්ස් YouTube එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයාලා ජර්මනියේ නර්ස් කෙනෙක්ට තියෙන වාසි ගැන මෙන්න මේ වීඩියෝ එකෙන් තවදුරටත් දැනගන්න පුළුවන්.